හායි මගේ රත්තරන් යාළුවනේ ඉතින් වෙල්කම් ටු ද අලුත් වීඩියෝ මචංලා හරිද මොකද වෙන්නේ මුතු ඇටේ ඈ මේ දවස්වල නම් මේ අවුරුදු බීසනටි ඉවරයි හරිද ඒ උරාට තියෙන ආටියක් හරිද මේ මාසේ වගේ තමයි අවුරුදු 20 තියෙන අපේ ගමේ තියෙන්නේ මේ මාසේ හරිද මචං ඒ වැඩ නෑම්බලට මේ එන්නේ නෑම්බලා මෙතන බලන අය හරි හරි මේ මෙයාද මේ ඇස්දින මචං වෙසක් හරිද කනවා මේ සැරේ නම් මචං බඩ පැලෙන්න හරිද හරිද කන ඔයාලත් එන්න ඉතින් සමහර විට ඔය බලන සෙට් එක හම්බෙයි ඈ මාව එහෙම ෆොටෝ ගන්න හදන්න එපා මම ගොඩක් අය එතකොට එනවනේ පොලිමට ඒ හින්දා එහෙම එපා හරිද කරදරයිනේ මට එපා හරිද හරි ෆොටෝ ගන්න මගලා නෙමෙයි මචං හරිද මේ 100ට යන්න සබ් කරන්න කිව්වා ගිය වීඩියෝ එකට කලින් වීඩියෝ එක මට සිරි තාම 90 ගණන් වල ගියපන් ගන්නේ මේ දවස්වල මචං බලන්න මේ මිනිස්සුත් අඩු වෙලා views ටිකක් හරිද මේ YouTube එකේ මට බලකපනවා මචං උඩට එන්න දෙන්නේ නැහැ එහෙම ගන්න එපා හරිද ගිරි වැඩ ගන්න පුරුදු වෙන්න එපා පොඩි කාලේ ඉඳලා YouTube එක යෝ හරි හරි ඔයාලා හින්දා තමයි ඒකත් ඔයාලා බලනවා ලයික් එකක් දාන්නේ කමෙන්ට් එකක් දාන්නේ ඒකින් තමයි මගේ වීඩියෝ මචං අනිත් අයට පෙන්වන්න නැත්තේ අනිවාර්යෙන් ඒ හින්දා මචං ලයික් එකක් කමෙන්ට් එකක් දාව මචං ඇඟෙන් කැල්ලක් යනවා වගේ නේ අනිවාර්යෙන් බලලා සේරම සබ් කරන්න ඉක්මනට 1k ගහන්න ඕන මට හරිද මෙහෙම ඉඳලා බෑ මචං මේ පොඩි එකෙක් වගේ හරිද අනිත් YouTuber hina වෙන මට හෙම්රි සාමේ හෙම්රි සායද දෙන්නේ හරිද ඒ හින්දා හරි සබ් එකක් දාන්න යන්න හරිද ඉතින් මචං අපිට වෙන කතා ගන්න දෙයක් නැහැ නේ ඇතිනේ නේ කතා කරා ඔයාලා කතා කරන්නේත් නැහැ නේද මං විතරයි මෙතන බොරුවට කතා කරන්නේ කමෙන්ට් එකක් දාන්න කිව්වොත් කමෙන්ට් දාන්නෙත් නැහැ ඉතින් කොහොමද හායි හායි කියලා දාන්න ඔයාලා මම කෑ ගහලා හායි කියනවා ඒකත් හායි කියන්නේ නැහැ මචං හරිද හරි හරි ඉතින් ෂෙයා කරන්න අනිවාර්යෙන් යාළුවන්ට බලන්න එහෙනම් අදත් වැඩි කතා නැතුව මචං හැමෝම කියනවා වගේ අපි යමු වීඩියෝ එකට ඉස්සල්ලානිය තාත්ත එක්ක වැඩ කරන්න කියලා මම අමතක වුණා. මොකක්ද උනේ සීන් එක කතා කරන්නේ අවුල් යට තියෙන කිව්වා නේද බලන්න. තාත්තා මොකක්ද දිලන ඌ අතට අත දෙනවා. අනිවාර්යෙන් ඌ තමයි. ඕ මේ ටෝච් එක අල්ලලා තාම මචං එන හරි කෙලින් අල්ලන්න ඕනේ බං අර බෝලේ මචං හරි එයාගේ ફોකස් වෙන තැනටම වදින්න ඕන නැත්තම් ඉතින් ඉවරයි මචං දැන් උඹගේ වාරේ ඇවිල්ලා ඵලයන් යුද්ධ පිටියට චින්තක ඩරාස් ටයිප් ගද්දර අඩෝ නයිස් එඩිට් එකක් මම මේ කොල්ලෝන් වීඩියෝ බලලා තියෙනවා සුපිරි සෙට් එකක් තමයි චින්තක දැන් උඹලා ඒ වාරේ හරිද ඒ හින්දා මට hina වෙන්න බෑ මුන්ගේ වීඩියෝ බලලා තියෙනනේ මචං බැරිලාත් මම මගේ වීඩියෝ බලුවත් අවුල්නේ නේ ඉන්දියාවෙන් පන්නන් ආපු සීතට කියලා පළවෙනි පාරට තේ එකක් හදන් බීපු රාවණ සීත මාරුතේ දැන්නේ මීටරුනේ සීත මරුතේ අරග සීත මාරුතේ ඒ සින්දුවේ මචං මේක තමයි ඒ බලපන් අපේ උන්ට ඒවා හිතන විදිහ මචං මට නම් ජීවිතේට ඔහොම හිතෙන්නේ නෑ නේ මචං නුවර වලව්වක් මුදලින් තඩි පිටක් දාලා පස්සේ දලදා වඳින්න ගිය කපල් අපි චුද්දාලේ මම මේ කරන වෙලාවේ මචං දලදා වැඳිල්ල ඉවරයි මචං වන්දනාව ඉවරයි හරිද ඉවරයි මේක දාද්දි කොහොමද ඉවරයිනේ කක්ක දාලා ගියකින් මේක බලනවා මචං එහෙම එපා නුවර නිලමෙලාගේ වතුවල එහෙම කරන්න එපා මචං ඒකේ කෙල්ලෙක්ගේ ටික්ටොක් එකක් මචං අනිවාර්යෙන් ඔය කෑ ගහන්නේ කෙල්ල වෙන්නදී ඒ
ලස්සන සුදු කෙල්ලෙක් පොලි ෆක්ඩප් මචන්ලා මූණ වහගත්ත එක හොඳයි එච්චර කැතවුත් නෑ එහෙම කියන්න තරම් කැතවුත් නෑ වුණාට මචං ෆිල්ටර් ටික මචං තනිකර වෙනම ජී එක අර බරපන් කටත් ඒ වගේම තියෙනවා වගේ මචං ඇති ඕනේ මේ මම්මීව ටික්ටොක් එකේ දාන්න ඕනේ ඒ හින්දා ඕනේ නෑ ඊයක්වත් මේක බැලුවොත් මං ඉයරනේ ඕකේ මෛත්‍රී ස්කෝර් මං ගෑල්ලමෙක් කියලා ඉපදිලා මට බබාලා හම්බ වුණාම යෝ එහෙම ඒවත් කිව්වොත් එම ගවයා පූජනීය වස්තුවක් විදියට කොච්චර උරු කියනවද ඔයාගේ හෘද සාක්ෂිය දන්නවනේ අඩ හිලේ යට උල වද්දන්නේ ඒ කාලේ පට්ට මාතරටියක් දුන්න මචං ඒ කාලේ තමයි අපි සැපේම හිටපු දවස් ටික මචං ගෑල්ලමෙක් කියලා ඉපදිලා මට බබාලා හම්බ වුණාම ඒක කවද්ද කිව්වේ කියලා මචං ඒක දැනගන්න ඕන අන්තිමට ඉතුරු වෙයිද දන්නේ නැහැ ඡන්ද 10ක් 15ක් වගේ. පිළයි සාදු එහෙම ඉතුරු වෙන්නේ නැහැ. එහෙම කියන්න එපා. මාතා මේ අනම්මන කතා කරන්න එපා. ඔබතුමා අමාරු බඩුවක් නේ. ජනතාව ඡන්ද නාදු. දෙන්න. අනේ කෑනෝ කෑන්න. අන්තිමට ඉතුරු වෙයිද ගෙරි කතා කියන්නේ අපිට එහෙම ඉතුරු වෙන්නේ නැහැ. එහෙම කියන්න එපා. මාතා ආම්බුරු ගහන්න ඔය වටාපති කියනවා මුන්ට යකෝ මුන් අහන්න ඕන ප්‍රශ්න දහන්න කියනවා අපිලා සාදුවත් තරහ ගැත්තුවත් තිරිසන් වගේ මනුස්සය මචං මාධ්‍ය කවුරු හරිද ඔය YouTube කාරය එහෙම තිරිසන් වගේ මොකක් හරි වෙලා වෛරල් වෙන්නේ නේ හදන්නේ මචං ඕකේ රොකට් එක කිරිබත් වෙනා මුන් කැවුම් හදනවා මචං කෝ පුතා ඔය ඉන්නේ එයා නේද අර රොකට් එකක් ගන්න හැදුවේ මචං මට ලොක්කගේ මූණ මතක නැහැ බොසාගේ එහෙම එඩිට් දාන්න එපා මචං අපේ මහින්ද මහත්තයාගේ පවුලට නිගා කරන්න එපා හරිද කේ ටොයිලට් කොමඩ් එකකට මල් අල්ලලා මම ගියා මෙච්චරකට යන්දානද මං කොමඩ් එකකට කෙල්ලනේ කෙල්ලෙක් නේ හරි හරි ගර්ල්ස් කියලා දින අනිවාර්යෙන් කොල්ලොන්ගේ ගත්ත ඇති මචං අඩු එහෙමවත් තියනවද මචං වත්තේ වලක් කැපුව මචං අම්මෝ වත්තේ වලක් කොටවත් එතනම දැම්ම එතන පස්සලින් ඇහුවා ඔය මචං පියලි කලාපය දන්න ඇති මචං එයාලට තමයි පාසුකම් තියෙන වටේම ගලා යනවා ඉසුරු මට පේන ඉසුරු අය දාලා ගිහිල්නවා වගේ මචං අපේ ගෙට එහා පැත්තේ ඉන්න ගෙට එහා පැත්තේ ඉන්න ඉසුරු කියලා අයියා මචං සේම් අනිවාර්යෙන් කෙල්ලෝ අනාථ කරන අනිවාර්යෙන් ඔයාලගෙත් මේ ඉසුරු කියලා අයියලා එහෙම දන්නවනම් මේ TikTok එකේ මෙන්ෂන් කරලා යන්න. ඒ කෙල්ල නම් මේ ඉසුරු අයියා නෑ නේ. ජැකෙක් ගහලා ගිහලා මන්ද කොණ්ඩෙත් කඩන් මූණ පෙන්නන්නේ නෑ. ලැජ්ජාවට මචං ඉසුරු අයියා කෙනෙක් එක්ක යාළුවා කියන්නේ ලැජ්ජාවක් තමයි. මොනවද බං මේකට රෙවිලා දින්නේ? අයියෝ මේ සේරම දෙයියෝ ටික මේව බලන් හිටියොත් මචං උඹ හෙනයක් ගහලා හරි ඇයි බං එහෙම සින්දු කියන්නේ මේද මෙයාලට එයාලා සින්දු කියන විදිහත් හෙන කැතයි බං සීරියස් මගේ හෙන කැතයි ආයි කියන්නේ මට මුන්ගේ වීඩියෝ එවන්නත් එපා ආය හරිද මුන් ලස්සනට කියන දවසේ මචං මට එවහන් කේ දැන් අවුරුදු පහුණත් මචං අවුරුදු උස්සේ දිනනනේ මේ කුඹරක තිබ්බයක් හොඳට මඩ කරන ඒ මාමා කොඩින් මියුත් හානවා මචං මේ කාගේ හරි මාමා කෙනෙක් අතරමං වෙලා
හරි බල්ටිත් ගාන වැඩ පාරල් දාලා ගමේ ඇන්ටිලඩික් කොර කරනවා. හැබැයි හොඳ ගොයිය මචං අන්තිමට කුඹුරටත් අඳිනවා. හොඳට මඩ නානවා නේ මචං. මේක මේ අම්මට හුඩු වැඩ කෑල්ලෝයි. අර මඩෙත් ඔහොම තනි කකුලෙන් ඉන්නවා කියන්නේ මචං බෙරි නෑ හරිද? බෙරි චුට්ටක්වත් නෑ මචං. ඔය මාළුවෙක් මචං දියකාවෙක්. දියකාවෙක් කියන්නේ මාළුවෙක් නෙමෙයි නේද? කුරුල්ලෙක්. අම්මා නිදත් ගන්නව ඈ. හොඳයි ඉතින් ඈ නඩුම ඉතින් අවුරුද්දට ආතල්ලක් ගන්න ඕනේ. ගන්න ඕන කියන්නේ ඔව් ගන්න ඕන තමයි තාම හරිද? තාම වෙසක් මාසෙට ආවෙත් නෑනේ මචංලා. මේක දාද්දේ සම්මාසෙට ඇවිල්ලා තියෙයි සමහර විට. ආතල්ලක් ගන්න ඕනේ කාලා බීලා සැපේ ඉන්න ඕන. කේ මොකද්ද බම් මේ පැන්චනේ අපි අර පොඩි කාලේ බැලුවේ මචං. ඔය ගංගේ වතුර පිරිසිදු වැඩි මට නාන්න. ඒකෙන් හින්දා පුද්ගලික මඩ වලක් හදා ගන්නවා මට විතරක් නාන්න. බලලා තියෙනවා මම. එන්න මේක මට පන්නිනවා මට අසාධාරණ පේන්න බෑ උත්තික පුතා ඔයගේ මට තාක්ෂ අම්මට උකපා උද්දකලා පුකේ ඕයි එච්චර දරුණු දෙයක් කමන්නේ. මම ආවේ දරුණු දේ මචං ඔයාලත් අහන්න අම්බෝ. මං හින්දේ නෑ උත්තර දරුණු දෙයක් ඒකට දාලා ඇති කියලා මචං. පඩේ ප්‍රෝ. ඕකේ. අම්මට අර මොකද්ද බං ඒකට කියන්නේ? අර මැරෙන්නේ නැද්ද අර ගහන්නේ බං මෙහෙම අතුල්ලලා ගල ගහන්නේ මචං අන්න. ඒකට අයන්නයක් මරුණා. අනිවාර්යෙන්ම ඉන්දියාවේ හරිද? අයන්නයක් කරන් නයිස් ඉතින් අරව ගන්න නෑනේ බං හැම මිනිස්සයාටම උඹලා hina වෙන්න බලන් ඉන්නේ මිනිස්සයන්. මම හොඳට hina වෙලා මචං උඹලා පිට වැරද්ද දානවා හරිද? ගමන් ගන්න බා. ඕකේ. ඒ මොකක්ද ඒ උනේ හාමුදුරන්? කොණ්ඩෙකුත්තා. අම්බෝ බජන් ඒ අය වලින් කරන දේවල්. හාමුදුරන් කොණ්ඩෙකුත්තා නටනත් එක්ක. මේක දැක්කොත් එහෙම මගේ ගේ තියෙනවා මචං මටත් බැනුම් අහන්න එනවා හරිද? ඒ හින්දා අපි සේපි කැපෙමු. හරි යාළුවනේ හරිද? ඉතින් දන්නවනේ මේක කියන්නේ මොකද කියලා වීඩියෝ ඉවරයි මචං. ආතල් ඉවරයි අදට ඇති ඈ. ඒ හින්දා මේ අවුරුද්ද හොඳට සැමරුවානේ. ඉතින් ඔයාලා මචං මොනවාද වෙසක් මාසෙත් හොඳට කාලා බීලා සැපේ ඉන්න ඕන. මම ආයේ වීඩියෝ එකක් ගේනවා වෙසක් වලට කලින් උන්. හැබැයි දිනේද ඉවරලාගෙන ඉඳන්නේ හරිද? හරිද? ඉඳා සැපේ ආතලක් ගමු හරිද? ඒ හින්දා හැමෝම ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ෂෙයා පාරකුත් දාන්න අනිවාර්යෙන් සබ් කරන්න මචං. හරි ඉක්මනට මට 1k ගහන්න ඕන ඈ. හරි ඔයාලා දන්නවනේ සීන් එකේ ඉතින් 1k ගහන්න ඕන කියලා. කොල්ලෙක් නේ ඔයාලා අනිවාර්යෙන් මෙච්චර වෙලා බලනවා සබ් කරන්න ලයික් එකක් දාන්න අනිවාර්යෙන්. ලයික් එකක් දාපන් තමයි මචං අනිත් අයට වීඩියෝ එක තල්ලු වෙන්නේ හරිද? මේක බලන්න කියලා. හරි එහෙනම් ඉතින් මචං අදට ඉවරයි ඈ. අලුත් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න ඔය වගේම. එහෙනම් බයි